අපි අද දවල්ට ලේසි කරගෙන යන්නේ කහ බතත් එක්ක පරිප්පු කරියක් එක්ක තව චූන කරිය එකක්. සහ අඹ වෑංජනයක්. ඉතින් අපි මුලින්ම බත් එකට රයිස් කුකර් එකට හාල් එක දාලා ඊට පස්සේ ටෙම්පරාදු අපි ලිපේ හදාගෙන ඒ ටෙම්පරාදු රයිස් කුකර් එකට දාලා දැන් අපි රයිස් කුකර් එකේ කහබත හැදෙන්න කියලා තියෙනවා. අපි තව ටිකකින් බලමු මේ කහබතේ කොහොමද හැදෙන්නේ කියලා. ඊළඟට අපි යමු ඊළඟට මම මේ කරන්න යන්නේ මොනවාද ටූන එකට අවශ්‍ය ද්‍රව්‍ය ලේසි කරගන්න තමයි ඊට පස්සේ ලේසි වෙන්නේ. ටූන එකට අපි සුදු ලුණු කරපිංචා අමු මිරිස් ඒ ටික මම ලේසි කරගන්න අතරතුර අපි බත් එක පැහෙන්න තියලා තියෙන්නේ. අපි බලමු ටූන එක හදන විදිය අද දවල්ට කොහොමද හදාගන්නේ කියලා. දැන් අපි අද දවල්ට කහ බතත් එක්ක ලේසි කරගත්ත පරිප්පු වෑංජනේ තමයි මේ තියෙන්නේ. පරිප්පු එක ඉතින් ඔයගොල්ලෝ කවුරුත් දන්නවනේ. නෝමල් අපි ගෙදර හදන 3-5 වලින් හදපු රසවත් පරිප්පු වෑංජනයක් තමයි මේ තියෙන්නේ. අපි බලමු ඒකත් එක්ක අවසානයේ මේ ටික ලස්සනට බෙදලා කොහොමද මේ ටික එන්නේ කියලා. මේක කවුරුත් දන්න විදිහට තමයි පරිප්පු එක හදලා තියෙන්නේ. ටෙම්පරාදු මුකුත් දාලා නැහැ. ගෙදර 3-5 මේ ඒ සියලු දේ දාලා හදාගත්ත පරිප්පු වෑංජනේ තමයි මේ තියෙන්නේ. හරි දැන් අපි කහබතට උඩින් දාගන්න වියලි බිදි ටිකක් තෙලේ බැද ගත්තා. ඒ බදින විදිය තමයි මේ ඔයාලට පේන්න තියෙන්නේ. වියලි බිදි බදිද්දි මේ ටිකක් පිම්බිලා දුඹුරු පාට වෙනවා මේ ලොකුවට ඒ කියන්නේ ලොකු වෙනවා තියෙන ප්‍රමාණයට වැඩිය ටිකක් ලොකු වෙනවා. එතකොට ගොඩාක් වෙලා අපි තෙලේ තියාගන්නේ නැහැ. මේ ඉක්මනින් බාගන්න ඕනේ. එතකොට බාගත්තාම මුදරස් පරන් ටික මෙන්න මේ වගේ ඔයගලන්ට දකින්න පුළුවන් දුඹුරු පාටට ලොකුවට පිම්බිලා තියෙනවා. මේක අපිට ෆුඩ් සිටීස් වලින් ගන්න පුළුවන්. තව ඔයගලගේ රටවල යාළුවෝ එහෙම ඉන්නව නම් රටවල නම් ටිකක් ලොකු සයිස් එකකින් තියෙනවා මේ මුදරස් පරන් එක. හොඳ මුදරස් පරන් එකක් ගන්න. කොහොමුණත් මුදරස් පරන් එක අරගෙන මේ වගේ තෙලේ බැදගත්තාම මේ විදිහට ලොකුවට අපිට සකස ගන්න පුළුවන්. ඒක අපිට කහබත උඩින් දාලා අපිට ලස්සනට මේ කහබත ලස්සනයි සහ රසත් එකතු වෙනවා. පොඩි අයත් ආසයි. මේ එතකොට ඇහැටත් ලස්සනයි. මේ ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ ටික බැදගත්තේ. අපි බත පැහුනහම බලමු මේ ටික ඇඩ් කරන විදිය. දැන් අපි බලමු අපේ කහ බත් එක කොහොමද හැදිලා තියෙන්නේ කියලා. ඔන්න මේ විදිහට කහ බත් එක හැදිලා තියෙනවා. මේ අපි බලමු එතකොට බත් ඇටත් තැම්බිලාද එහෙම කියලා අපිට බලා ගන්න පුළුවන්. ඔය බත් ඇට හන් තැම්බිලා තියෙනවා. කහ පාට ලස්සනට තියෙනවා. අපිට පුළුවන් මේකේ උඩින් මෙන්න මේ වැදගත් වියලි විදි මුද්‍රස් පලං කියලා කියන්නේ අපි වැදගත්තු මුද්‍රස් පලං ටික මෙන්න මෙහෙම එකතු කරගන්න. එකතු කරගෙන මෙන්න මෙහෙම හොඳට යට කොටස උඩට එන විදියට මෙහෙම කවලම් කරගන්න. එතකොට මේ කහබතට අපි ටෙම්පරාදුව ගැන කිව්වට ටෙම්පරාදුව දාන විදිය කිව්වේ නැහැනේ නේද? ටෙම්පරාදුව සඳහා අපි දැම්මේ එකතු කරේ අපි ටෙම්පරාදුවට හොඳ පොල් තෙල් එකක් පාවිච්චි කරන්න. පොල් තෙල් නැත්නම් බටර් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒත් හොඳයි. ඒත් අපි ගෙදර දොරේ එදිනෙදා සාමාන්‍යයෙන් පාවිච්චි කරගන්නේ පොල් තෙල්නේ නේද? හොඳ පොල් තෙල් එකක් අරගෙන ටෙම්පරාදුවට පොල් තෙල් ටිකක් දාලා ඒකට ඊගුරු සුදු ලුණු රම්පේ කරපිංචා එතකොට එනසල් කරල් 3-4ක් කුරුඳු කරාබු නැටි 2-3ක් වගේ දාලා හොඳට සුවඳ එන විදියට ටෙම්පරාදු කරගන්න.
ලූණු එකතු කරගන්න. ඒ විදිහට ටෙම්පරාදු කරගෙන ඒ ටෙම්පරාදු තමයි අපි මේ බත් එකට එකතු කරේ. එතකොට කහ ගතිය අවශ්‍යයිනේ කහ බතක් වුණාම එතකොට කහත් අපි එකතු කරගත්තා. ඒ එකතු කරගෙන ලුණු ටිකක් එකතු කරගෙන තමයි බත් එකට අපි එකතු කරගත්තේ. ඒ ඔක්කොමත් එකතු කරගෙන බත් එක පැහුනට පස්සේ තමයි මේ වියලි මිදි ටික අපි එකතු කරගත්තේ. එතකොට අපේ කහ බත් එක මෙන්න මේ විදියට සුවඳට රසට හදාගන්න පුළුවන්. දැන් බත් එක හැදිලි ඉවරයි. එතකොට පරිප්පු එකත් අපි හැදුවා. අපිට ඊළඟට තියෙන්නේ රස චූනා එකකුයි අඹ වෑංජනයකුයි හදාගන්න තමයි. අපි බලමු ඒ ටික හදන විදිය.